මේ වීඩියෝ එක JSON ගැන. නෑ එයා නෙමෙයි JavaScript object notation ගැන. මේ JSON කියලා කියන්නේ data represent කරන විදියක්. ඒ කියන්නේ ඔයාලට මොන හරි data එකක් තියෙනවා නම් ඉස්සර ඔයාලට paragraph එකක් විතර ලියන්න පුළුවන්. ටිකක් structure කරන්න ඕන නම් ඔයාලට points විදිහට ලියන්න පුළුවන්. තවත් structure කරොත් ඔයාලට ඔක table එකක් විතර ලියන්න පුළුවන්. එතකොට මේ JavaScript object notation වල කරන්නේ සංකීර්ණ data එකක් structured කරලා ලියන එක. අපි ඒක ටක් ගාලා බලලෙමු. මම ලියන්න යන්නේ කාර් එකක විස්තර. අපි බලමු කාර් එකක විස්තර කොහොමද මේ JavaScript object notation එකක් ඇතුලේ ලියාගන්න කියලා. මේ වගේ සංගල වරහන් දෙකක් දාගන්නවා. මුලින්ම අපි කියන්න මේ කාර් එකේ brand එක මොකක්ද කියලා. මම ලියනවා මේ විදිහට මේ කාර් එකේ brand එක. මම ලියනවා Ferrari කියලා. කාර් එකේ brand එක Ferrari. කමා එකක් දැම්මා. ඊළඟට මම ලියනවා මේකේ model එක මොකක්ද කියලා. මම ලියනවා මේ විදිහට model එක අපි ලියමු 488 spider කියලා. ඊට පස්සේ දැන් ඔන්න මට ඕන වෙනවා මේකේ නම්බර් එක ලියා ගන්න. අපි ලියාගමු මේ විදිහට registration අපි ලියමු. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ කාර් එකේ previous owners ලගේ නම් ටික මට ලියා ගන්න ඕන වෙනවා. අන්න එතකොට මේ වැඩේ චුට්ටක් සංකීර්ණ වෙනවා. මම ලියා ගන්නවා මේ විදිහට owners. දැන් අපිට ලිස්ට් එකක් තියෙනවා ලියා ගන්න. මේ විදිහට මම කොටු වරහනක් දැම්මා. දාලා කමාස් දදා මම ලියා ගන්නවා මේ විදිහට. අපි රැන්ඩම් නම් ටිකක් දෙමු මේ විදිහට. මෙන්න මේ විදිහට මට පුළුවන් මේ කාර් එකේ ඕනර්ස් ලගේ විස්තර ටිකක් ලියා ගන්න. මෙතනින් එහාට ගිහිල්ලා මේ වැඩේ තව ටිකක් සංකීර්ණ කරන්න මම මේ වාහනේ එන්ජින් ටයිප් එකත් මේ JSON එක ඇතුළටම දාලා පෙන්නනවා. එන්ජින්. එන්ජින් එකේ ටයිප් එක V8 එකක්. එන්ජින් එකේ හෝස් පවර් එක 660ක්. එන්ජින් එකේ සයිස් එක 3.9 ලීටර්. මෙන්න මේ JSON වලින් ඔයාලා මේ දැක්කා වගේ ගොඩක් සංකීර්ණ data හරිම ලේසියෙන් ලියා ගන්න පුළුවන්. ඒ වගේම JavaScript ඇතුළේදී මේක හොඳට support කරනවා. ඒ වගේම ගොඩාක් programming languages වලින් මේක support කරනවා. ඒ හින්දා අපිට ලස්සනට මොනවා හරි සංකීර්ණ data එකක් තියෙනවා නම් ඒක break down කරලා JSON එකකින් ලියා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ටර්නෙට් එකේ transfer වෙන data වලින් ගොඩක් transfer වෙන්නේ මෙන්න මේ JSON විදිහට. ඊළඟ පාර ඔයාලට Facebook post එකක් කරනකොට හිතන්න මේක JSON එකක් විදිහට ලිව්වනම් කොහොම තියෙයිද කියලා.